ඔයාලට මතක ඇති මීට කලින් වීඩියෝකේදී මං ඔයාලට කියලා දුන්නා කලර් පැටර්න් සම්බන්ධව. ඉතින් කලර් පැටර්න් එකකින් ට්‍රේඩ් එකක් ගන්න කොහොමද, ඒ වගේම ප්‍රොෆිට් කරගන්න කොහොමද කියලා මම පැහැදිලිව ඒ වීඩියෝකේදී ඔයාලට කියලා දුන්නා. ඉතින් ඔයා තාම වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම යන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ එකම මාකට් එකේ කලර් පැටර්න්ස් යූස් කරලා ට්‍රේඩ් කරන විදිය ගැන. ඉතින් අපි මීට කලින් වීඩියෝ එකේදී මාකට්ස් කීපයක තමයි ට්‍රේඩ් එන්ට්‍රීස් ප්ලේස් කරගත්තේ. එතකොට අපි කල පැන්ස් කීපයක් බලාගත්ත, හැබැයි අපි එකම මාකට්ගේ කල පැට්න එකක් හරියටම චූස් කරගත්තන. ඉති මේ වීඩියෝ එකේදී එකම මාකට්ගේ ට්‍රේඩ ඉන්ට්‍රීස් තමයි ගන්න හදන්න. අපි බලමු කොහොම දෙක වෙන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාම channel එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ වැදගත් trading videos ඉස්සරහටත් අපේ YouTube channel එක හරහා බලා ගන්න. ඉතින් වැඩි කතා නැතුව දැන් අපි වීඩියෝ එකට යමු. මුලින්ම කරන්න තියෙන්නේ හරියට මාකට් එකක් චූස් කරගන්න. ඉතින් මම මෙතනදී Apple OTC මාකට් එක චූස් කරගෙන තියෙනවා. ඊළඟ ඔප්ෂන් එක තමයි ඔයා මාකට් එකේ කැන්ඩල්ස්ටික් ටික වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ 5 මිනිත් වලට මේ කැන්ඩල්ස්ටික් ටික ඔයා බෙදා ගන්න ඕනේ. ඉතින් මම මෙතනදී 5 මිනිත් වලට කැන්ඩල්ස්ටික් ටික බෙදාගෙන තමයි මේ පැටර්න් එක අයිඩෙන්ටිෆයි කරගෙන තියෙන්නේ. ඉතින් මේ පැටර්න් එක මෙතනින් එහාට තියෙන්නේ green 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 red කියන පැටර්න් එක. ඉතින් මම මේ green green red කියන පැටර්න් එකට ට්‍රේඩ් එකක් දාගෙන ඔන්න මගේ පළවෙනි ට්‍රේඩ් එන්ට්‍රීස් දෙක ප්‍රොෆිට් කරගත්තා. හැබැයි මෙතනින් එහාට මේ පැටර්න් එක සමහරට ග්‍රීන් කැන්ඩල් එකක් වෙන්නත් පුළුවන්, රෙඩ් කැන්ඩල් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් කැන්ඩල්ස්ටික් තුනක් ක්‍රියේට් වුණාට පස්සේ හතරවෙනි කැන්ඩල්ස්ටික් එක තමයි ගෙස් කරලා ට්‍රේඩ් එක ගන්න. පස්වෙනි එකෙන් සමහර අවස්ථාවලදී අපි ට්‍රේඩ් එක ගන්නවා. හැබැයි ගොඩක් දුරට පස්වෙනි එකෙන් ට්‍රේඩ් එක ගන්න නැහැ. මොකද සමහර විට පස්වෙනි එක අනිත් පැත්තට කරගෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා මම මෙතනදී ට්‍රේඩ් එන්ට්‍රීස් දෙකක් දාගෙන ප්‍රොෆිට් කරගත්තා. ඒ වගේම මම සෙල් සයිඩ් එකට තව ට්‍රේඩ් එන්ට්‍රීස් දෙකක් දාගෙන තියෙනවා. හැබැයි මෙන්න මේ කැන්ඩල් එකේ සයිස් එකත් එක්ක බලද්දී මේ කැන්ඩල් එක දැන් ක්‍රියේට් වෙන කැන්ඩල් එක ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් විදියට හැරෙන්න තියෙන chance එක ගොඩක් මදි. ඉතින් ඒ නිසා මම මෙතනදී තව ට්‍රේඩ් එන්ට්‍රීස් කීපයක් ප්ලේස් කරගන්නවා. මොකද මේ කැන්ඩල් එක ක්ලෝස් වෙද්දිම අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන නිසා. ඉතින් යටින් තියෙන ට්‍රේඩ් එන්ට්‍රීස් දෙක ලොස් වුණාත් උඩින් තියෙන ට්‍රේඩ් එන්ට්‍රීස් දෙක අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් වෙන නිසා තමයි මම මේ විදියට ට්‍රේඩ් එන්ට්‍රීස් ටික ප්ලේස් කරගන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අන්තිම තප්පර දෙක යන්නේ ඔන්න මම දාගත්ත ට්‍රේඩ් එන්ට්‍රීස් කීපයකින් දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් ප්‍රොෆිට් වුණා. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකේ ඔන්න පැටර්න් එක දැන් බ්‍රේක් වෙලා තියෙනවා. දැන් අලුතෙන් තමයි පැටර්න් එක ක්‍රියේට් වෙන්නේ. ඒ කියන්නේ මාකට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ග්‍රීන් කැන්ඩල් එකෙන් පැටර්න් එක ඉවර වුණ නිසා ඊළඟ පැටර්න් එක සමහරට ග්‍රීන් රෙඩ් ග්‍රීන් නැත්තම් ග්‍රීන් ග්‍රීන් රෙඩ් ඔන්න ඔය වගේ පැටර්න් එකකට යන්න පුළුවන්. ලොකු chance එකක් තියෙනවා මෙතනදී ග්‍රීන් කැන්ඩල් එකක් ක්‍රියේට් වෙන්න. ඒකට හේතුව තමයි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ බයි ට්‍රෙන්ඩ් එකක් නිසා. අප් ට්‍රෙන්ඩ් මාකට් එකක අපි සෙල් ට්‍රේඩ් ගන්නවා නම් ඒක ලොකු රිස්ක් එකක් තියෙන වැඩක්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බයි සයිඩ් එකටම ට්‍රේඩ් එන්ට්‍රීස් අල්ලන්න බැලුවොත් එහෙම අපිට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ගෙස් කරන්නේ green 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 red green green කියන පැටර්න් එක යයි කියලා. ඉතින් මේ පැටර්න් එක බ්ලොක් වෙලා ඊළඟට ආයෙ පටන් ගන්න පැටර්න් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කිව්ව විදිහටම මාකට් එක දැන් ඔන්න අප් ට්‍රෙන්ඩ් එකට තමයි ටර්න් වේගෙන යන්නේ. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා පෙන්නපු විදිහට green 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 කැන්ඩල් තුනක් හදනවා, ඊළඟට red කැන්ඩල් එකක් හදනවා, ඊළඟට green කැන්ඩල්ස් දෙකකින් මාකට් එක ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ green කැන්ඩල් එකකින් තමයි මාකට් එක ක්ලෝස් වෙන්නේ. අපි මෙතනදී මේ මාකට් එක මේ පැටර්න් එක ක්ලෝස් වෙනවත් එක්කම අනිත් පැටර්න් එකේ ස්ටාර්ට් එක බලාපොරොත්තු වෙලා තමයි මම මෙතනදී green කැන්ඩල් එකකට ටාගට් එකක් දුන්නා. ඉතින් උන්නේ ඒ ටාගට් එකත් මම අචීව් කරගෙන තියෙනවා. ඒ ට්‍රේඩ් එකත් මම ප්‍රොෆිට් කරගත්තා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අද දවසේ හිස්ටරි එක ට්‍රේඩ් එන්ට්‍රීස් හරියටම මම මෙතනදී 10ක් වගේ ප්‍රමාණයක් දාගෙන තියෙනවා. ඉතින් මේ 10න් 7ක් වින් කරලා තියෙනවා. 3ක් වගේ ප්‍රමාණයක් තමයි ලොස් වෙලා තියෙන්නේ. ඉතින් ටාගට් එක මම හරියටම අචීව් කරගෙන තිනවා. ඔයාලට බලන්න පුළුවන් පළවෙනි OTC ට්‍රේඩ් එන්ට්‍රීස් දෙක ප්‍රොෆිට් කරගත්තා. ඊළඟට දාගත්ත ට්‍රේඩ් එන්ට්‍රීස් 5න් 3ක් ලොස් වෙලා දෙකක් ප්‍රොෆිට් කරගත්තා. ඒ වගේම තව ට්‍රේඩ් එන්ට්‍රීස් 3ක් මම ඔන්න ප්‍රොෆිට් කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ මගේ සෙෂන් එක ගියේ. හරියටම පැටර්න් සරහා මම මේ විදිහට තමයි ප්‍රොෆිට් එකක් ගත්තේ. අපි ඊළඟට බලමු අද දවසේ ප්‍රොෆිට් එක කොච්චරක් තියෙනවද කියලා ලංකාවේ රුපියල් වලින්. මං හරියටම ට්‍රේඩ් එන්ට්‍රීස් 10ක් දාගෙන තියෙනවා. ඉතින් 10න් 7ක් වින් කරා ඩොලර් 46ව 7ක් තමයි මට ප්‍රොෆිට් එකක් විදියට ආවේ. ඒ කියන්නේ ඩොලර් 322ක් මම ප්‍රොෆිට් කරගෙන තියෙනවා. මේකෙන් අඩු කරන්න ඕන ඩොලර් 150ක්. මොකද මට ලොස් වෙච්ච amount එක. ඉතින් හරියටම ඩොලර් 172ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මේක රුපියල් 310න් ගුණ කරොත් එහම මට බලා ගන්න පුළුවන් රුපියල් 53320ක වගේ amount එකක් මම මේ වෙනකොට ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි
කල පැන්ස් යස් කරලා ම සල්ලි හොයන් ඉතින් වාටත් පුළුව මේ විදිර මහට අඩ කරන්න තියෙන කවන්ට එක ක්‍රේට් කරලා අදම වැඩ පටන් ගන්න විතර ඉතින් මුල ඉදන් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට වාට පුළන් අපේ කෝස්සකත් එක් සම්බන්ධයන්න ඉතින් වාට මැසේජ් එකක් දාලා අපේ කෝස්සකත් එක සම්බන්ධයන්න පුළුව මේ බයිම ඔප්ෂන් ට්‍රේඩින් සම්බන්ධ ඒටසේට හැම දෙයක් වාට ඉගෙන ගන්න චාන්සක තියෙන ඉතින් බින්ද හතයි හතයි දහත තිස්සතරයි දෙසි හැටනම කියෙන වත්සප් නම්බකට මැසේජ් එකක් දාලා වාට පුළුවන් මේ සම්බන්ධව හැම දෙයක්ම ඉන්ෆර්මේෂන්ස් ලබාග ඉති මහිතන වීඩිය වැදගත් එන්න තිල වීඩිය වැදගත් උනාන වීඩියෝ ලයික් කමෙන්ට අදදාන්න වගම චනලකත් සබස්ක්‍රප් කල තියාගන්න කියලා මතා කරනවා අතින් අතර සම්ගන්නවා තවත් අලුත් වීඩියකින් අය හමුයමු